ඔබේ සාක්කුවේ තිබෙන රුපියල් දහස් ගණනක නෝට්ටු තව වසර කිහිපයකින් කෞතුකාගාරයක පමණක් දකින්නට ලැබෙන දුර්ලභ වස්තුවක් වනු ඇතැයි ඔබ කවදා හෝ සිතුවාද? හෙට උදෑසන ඔබ අවදි වන විට ඔබේ මුදල් පසුම්බිය හිස්ව තිබුණත් ඔබේ සීලු ගනුදෙනු කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට ඔබට හැකිවනු ඇත. මෙය හුදෙක් තාක්ෂණික සිහිනයක් නොවේ. මෙය අපේ රට මේ වන විටත් වේගයෙන් ගමන් කරමින් සිටින නිහඬ මූල්‍ය විප්ලවයයි. අපේ ආර්ථික රටාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන මෙම ගමන තුල අප නොදකින විශාල අවස්ථාවන් මෙන්ම බියකරු අවදානම් රැසක්ද සැගවී තිබෙනවා. මෙම වීඩියෝවෙන් අප සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාව 2030 වසර වන විට අපේක්ෂා කරන ඩොලර් බිලියන 15ක ඩිජිටල් ඉලක්කය කරා යන ගමනේදී සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ඔබ දැනගත යුතුම රහස් සහ ඔබ ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳවයි. අද වන විට නගරයේ මෙන්න ගමේ කුඩා කඩයක පවා QR කෝඩ් එකක් දකින්නට ලැබීම ඉතා සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. බස් රථේ ගමන් ගාස්තුවේ සිට රජයේ දඩමුදල් දක්වා සියල්ල ඩිජිටල්කරණය වෙමින් පවතින්නේ හුදෙක් පහසුව සඳහාම පමණක් නොවේ. මෙහි ඇති ප්‍රධානතම රහසිගත අරමුණ වන්නේ මෙතෙක්කල් රටේ ආර්ථිකයෙන් හැංගී තිබුණු කළුසල්ලි සහ දූෂිත මූල්‍ය ගනුදෙනු සියල්ල නීත්‍යානුකූල පද්ධතියක් තුනට ගෙනීමයි. සෑම රුපියලකම ගනුදෙනුවට ඩිජිටල් සලකුණක් ඉතිරි වන බැවින් ආර්ථිකයේ විනිවිදභාවය ඉහළ යනවා. එමෙන්ම රජයට මුදල් නෝට්ටු අච්චු ගැසීමට සහ ඒවා රටපුරා බෙදා හැරීමට වැයවන බිලියන ගණනක මුදල ඉතිරි කර ගැනීමටත් මෙහිදී අවස්ථාව ලැබෙනවා. මෙම දැවැන්ත විපර්යාසය රටේ සංවර්ධනයට රුකුලක් වුවත් තාක්ෂණය සමග එදිනෙදා ගැටෙන ඔබට මෙය බරපතල අභියෝගයක් විය හැකියි. ඩිජිටල් මූල්‍ය ලෝකයේ තුල අප මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ සයිබර් ආරක්ෂාවයි. ඔබ මහන්සියෙන් උපයාගත් මුදල් ඇසට නොපෙනෙන අවකාශයක තිබෙන විට ලෝකයේ ඕනෑම තැනක සිටින වංචාකාරයෙකුට ඔබේ එක වැරදි ක්ලික් කිරීමකින් ඔබේ මුළු ජීවිත කාලයම ඉතිරි කිරීම කොල්ල කෑමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ තොරතුරු ආරක්ෂණ නීති තවමත් පවතින්නේ ඉතා ප්‍රාථමික මට්ටමකයි. එම නිසා රජයකට හෝ බැංකුවකට වඩා ඔබ ඔබේ මුදල් ගැන සබුද්ධිකව සිටිය යුතුයි. ඔබේ පෞද්ගලික තොරතුරු සහ මුදල් ගනුදෙනු සඳහා භාවිතා කරන මුරපද කිසි විටකත් බාහිර පාර්ශවයකට ලබා නොදීමටත් සැකකට යුතු වෙබ් අඩවි හෝ පණිවිඩ හරහා ගනුදෙනු නොකිරීමටත් ඔබ වග බලාගත යුතුයි. තාක්ෂණයේ දියුණු වන තරමටම සොරකම් කරන ක්‍රමවේදයන්ද දියුණු වන බැවින් ඔබේ දැනුම නිරන්තරයෙන් අලුත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. මෙම ඩිජිටල් ගමනේදී තවත් වැදගත් කාරණාවක් වන්නේ සමාජීය වශයෙන් නැතිවන පරතරයි. නගරබදව ජීවත්වන තරුණ පරම්පරාවට මේ ඉතා පහසු කටයුත්තක් වුවත් දුරබැහැර ගම්වන ජීවත්වන ගවියාට හෝ වැඩිහිටි ජනතාවට ස්මාර්ට් දුරකථනයක් හරහා ගනුදෙනු කිරීම මහා පීඩනයක් ගෙන දිය හැකියි. ඔවුන් මෙම නව පද්ධතියෙන් කොන්වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි. එමෙන්ම මුළු රටේම තාක්ෂණික පද්ධතියේ මොහොතකටවත් අක්‍රිය වුවහොත් අතේ සතක්වත් නොමැති කාඩ්පත් සහ ඇප්ස් මත පමණක් යැපෙන ජනතාවකට කුමක් සිදුවේද යන්න අප ගැඹුරින් සිතා බැලිය යුතුයි. මෙවැනි හදිසි අවස්ථාවන් සඳහා විකල්ප ක්‍රමවේදයන් පවත්වා ගැනීම සහ ජනතාව තාක්ෂණිකව සන්නද්ධ කිරීම බලධාරීන්ගේ මෙන්ම අප සැමේගේද වගකීමක් ලෙස සැලකිය හැකියි. අවසාන වශයෙන් අප වටහාගත යුතුත්තේ ඩිජිටල් ශ්‍රී ලංකාවක් කරා යන මෙම ගමන කිසිසේත්ම නැවැත්විය නොහැකි බවයි. කඩපාසි මුදල් භාවිතයෙන් ඉවත්වන අනාගත ලෝකයේ තුල ඔබ ජයග්‍රහණයකු වන්නේද නැත්නම් වංචාකාරයන්ට හසු වී අතරමං වන්නේද යන්න තීරණය වන්නේ ඔබේ අතේ දුරකථනය මත නොවේ. එය තීරණය වන්නේ ඔබ සතු දැනුම මතයි. හෙට උදෑසන ඔබේ මුදල් පසුම්බියේ නෝට්ටු නොමැතිවුවත් ඔබේ මූල්‍ය ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට ඔබ අද සිටම සූදානම් විය යුතුයි. තාක්ෂණයට බය නොවී එහි ඇති අවදානම් මෙනිවන් හඳුනාගෙන ආරක්ෂිතව මෙම නවලෝකයේ වැළඳ ගැනීමට උත්සාහ කරන්න. අරුත්වන ලෝකයේ සමග ඉදිරියට යන්න නම් අපේ පරණ පුරුදු වෙනස් කරමින් අනාගතයට ගැලපෙන දැනුම සොයා යාම හැර වෙනත් විකල්පයක් අපට ඉතිරි වී නැහැ.